හරි. එතකොට අද ගාන තමයි 2015 පේපර් එකේ 26 වෙනි ගාන. ඒකේ කියනවා PV රූප සටහනේ පෙන්වා ඇති පරිදි පරිපූර්ණ වායුවක නියත ස්කන්ධයක් චක්‍රීය ක්‍රියාවලියකට භාජනය වේ. A B C D සහ E ලක්ෂවල උෂ්ණත්ව පිළිවෙලින් TA TB TC TD සහ TE නම් උෂ්ණත්වල විචලනය අහනවා. right. එතකොට මේක පරිපූර්ණ වායුවක්නේ. අපෙන් අහන්නේ උෂ්ණත්වය වැඩි කොතනද අඩු කොතනද? ඒ උෂ්ණත්ව විචලනය අහන්නේ. right. එතකොට පරිපූර්ණ වායුවක් කියවක අපිට මතක් වෙන සමීකරණය තමයි මම ඔය ලියලා තියෙන්නේ PV සමාන nRT. හරි. එතකොට මේකේ වායුවක නියත ස්කන්ධය නිසා මවුලත් නියතයි R කොහොමත් නියතයි. හරි. එතන මේ සමීකරණ දිහා බැලුවහම අපිට මොනවද කියන්න පුළුවන්? උෂ්ණත්වය කියන එක සමානුපාතික වෙන්නේ පීඩනයටද? නෑ. පරිමාවටද? නෑ. ඇත්තමකුත් මේ උෂ්ණත්වයේ සමානුපාතිකයි PV ගුණිතයට. PV ගුණිතය අනුලෝම උෂ්ණත්වයට. එහෙමනේ ගන්න වෙන්නේ. නැතු පීඩනය වැඩි තැන උෂ්ණත්වය වැඩි කියන්නේ එහෙම බෑ. ඒ දෙකේ ගුණිතය විතර කරන්න. right. එහෙනම් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? මේ හැම ලක්ෂයකම PV ගුණිතය කැල්කියුලේට් කරලා බලන්න ඕනේ. ඒකට තමයි මේගොල්ලෝ මේ දත්ත දීලා තියෙන්නේ. right. එතකොට අපි බලමු එහෙනම් මේ එක් එක ලක්ෂවල PV ගුණිතය. ඒතර D ලක්ෂයේ PV ගුණිතය මොකද්ද? පීඩනය නම් 2යි P not පරිමාව 4යි V not. එහෙනම් 8යි P not V not. සහ E ලක්ෂය බලන්න. E ලක්ෂය ගත්තොත් එහෙම V not වාරයක් 4යි V out. එහෙනම් 4යි P not V not. හරි. ඒ ලක්ෂය ගත්තොත් එහෙම ඒකේ නම් අඩුම කියලා වට තේරෙනවා. P not නිකම්ම V not. හරි. B ලක්ෂය ගත්තොත් එහෙම ඒකේ ගත්තොත් V not වාරයක් 4යි P not. එහෙනම් 4යි P not V not. C ලක්ෂය ගත්තොත් ආයිමත් 2යි V not 4යි P not. එහෙනම් 8යි P not V not. එහෙනම් වැඩිම කාගේද? PV ගුණිතය වැඩිම මෙන්න මේ දෙන්නගේ. හැබැයි මේ දෙන්නගේ සමානයි. ඒ කියන්නේ PV ගුණිතය සමානයි. ඒ කියන්නේ දෙන්නගේ උෂ්ණත්වය සමානයි. හරි. ඒතර වැඩිම වෙන්නේ මේ දෙන්නගේ. ඒක මම ලියනවා TC සමානයි TD. ඒකට තමයි වැඩිම. ඊළඟට කවුද? ඊළඟට මේ 4යි P not V not තියෙනවා B සහ E ගේ. කියන්නේ මේ දෙන්නත් මොකද වෙන්නේ? මේ දෙන්නත් සමානයි ඊළඟට. ඊළඟට වැඩිම එක්කෙනා. එතකොට ඒක කියන්නේ TB සමානයි TE. හරි. ඒතර ඊට වඩා කුඩායි කවුද? මේ A ලක්ෂයේ තියෙන P not V not. ඒක අඩුම PV ගුණිතය. එහෙනම් TA. ඒතර ඕක තමයි මේ ප්‍රශ්නේ විසඳන විදිය. එතකොට මේකෙදි වෙන ක්‍රම නැහැ. ඒතර PV ගුණිතය තමයි තර්ක කරන්න ඕනේ. එතකොට ඔයාලා මේක වැදගත් වෙනවා. අනිත් තාපගත විද්‍යාවේ එත PV වක්‍ර වල ගණන් හදද්දි සෑහෙන වැදගත් වෙනවා ඔය PV ගුණිතයේ උෂ්ණත්වය වැඩි තැන තීරණය කරන එක. දැන් 2020 2019 2020 පේපර් එකේ තියෙන PV වක්‍රයෙන් ආ ප්‍රශ්නෙට ඕල් එකක් දුන්නා. ඒකේ ඔන්න PV ගුණිතයෙන් තර්ක කළා උෂ්ණත්වය හිතන ළමයිට ඒකේ සෑහෙන ප්‍රශ්නයක් කියන තැනක් තියෙනවා. ඒකට ඒ නිසා ඒක ඕල් දුන්නා. ඒකට ඒ නිසා මේක දැනන් ඉන්න එක ඔයාට මේ ප්‍රශ්න හරියටම තේරුම් ගන්න සෑහෙන උපකාරී වෙනවා.